නැටුම් වලට ගොඩාක් ආසයි. චුට්ටට ලස්සනට නටන්නත් පුළුවන්. ඉතින් චුට්ටට ඕන උනේ හවයින් ඩාන්ස් එකක් පුරුදු වෙන්න. ඉතින් ඔන්න චුට්ටා ඉඳේ හාන්සි වෙලා හවයින් ඩාන්ස් කියලා සර්ච් කරා. හරි ලස්සන නැටුම් වර්ගයක්. චුට්ටට හිත ගියා. ඉතින් චුට්ටා දැන් ඉන්නේ හවයින් දූපතේ. ඇත්තට නෙමෙයි හොඳේ හිතෙන්. චුට්ටකැට් හවයින් දූපතට යන්න හිතුවා. ඔන්න දැන් මමා කැටුයි පපා කැටුයි පැංච කැටුයි එක්ක රුවල් නැගලා වහම් තරණය කරලා හවයින් දූපතට යනවා. වේගයෙන් එන රළ පහරට නැව එහාට මෙහාට පැද්දෙනවා. කට්ටියටම අමුතුම අත්දැකීමක්. නැවේ බැම්මට හේතු වෙලා රළ ගහන හැටි හැමෝම බලාගෙන හිටියා. හතර දෙනා එක්ක ලස්සනට සින්දු කිව්වා. අත් අල්ලගෙන ලස්සනට ඩාන්ස් කළා. රුවල් නැව පැද්දෙන වෙලාවට ඔක්කොලාම බයෙන් බිම වාඩි වුණා. කොහොමින් කොහොම හරි ඔන්න කට්ටියම හවයින් දූපතට ආවා. වෙරළ තීරය හරිම ලස්සන. රළ පාගමින් මෙහේ වෙරළ දිගේ ගියා. රළ පාගමින් මේ අය වෙරළ දිගේ ගියා. ලොකු ගිනිමැණයකුත් ගහලා තිබුණා. පැංච කැට් චුට්ට කැට් වගේ තවත් අය එතන හිටියා. ගිනිමැලේ වටේට ඒ අය නටමින් තමයි හිටියේ. හවයින් කමිස සහ ඉන වටේ පැලඳ සිටින සරමක් වගේ සායක් ඇඳලා බෙල්ලට ලස්සන මල් මාලා දාලා ගිනිමැලේ වටේට මෙයාලා නටන ගමන් තමයි හිටියේ. පැංච කැටුයි චුට්ට කැටුයි තේ නටුමට එකතු වුණා. ඒ අය වගේම ලස්සනට හවයින් ඩාන්ස් එක කළා. චුට්ටකැට්ට මහන්සි හිතුණා. පොඩ්ඩක් එහෙම්මම නිින්ද ගියා. නිින්දෙන් ඇහැරෙනකොටත් ලැප්ටොප් එකේ හවයින් ඩාන්ස් එක ප්ලේ වෙනවා. චුට්ට චුට්ටියට දැකපු හීනේ තමා හවයින් දූපතට ගිහින් තියෙන්නේ. හීනෙල්ලුණත් හවයින් දූපතට ගිය ගමන හරිම ලස්සනයි කියලා චුට්ටට හිතුණා. මමා කැට්ගේ පවුලගේ අලුත්ම විස්තර දැනගන්න ඕන නම් මේ channel එක subscribe කරලා like කරලා bell icon එක click කරන්න අමතක කරන්න එපා යාළුවනේ. ඒ වගේම ඔයාලගේ comments අදහස් මේ හැම දෙයක්ම පහළ comment section එකේ ලියලා යන්නත් අමතක කරන්න එපා. මමා කැට් ගොඩාක් ආදරෙන් බලාගෙන ඉන්නවා ඔයාලගේ comments හම්බ වෙනකම්. එහෙනම් ආයි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් අදට ගිහින් එන්න.